හරි බලමු කොහොමද අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කියලා. ඔන්න අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. දුම්රියක් එකිනෙකට කිලෝමීටර 72ක් දුරින් පිහිටි දුම්රිය පොළවල් දෙකක් අතර ඒකාකාර වේගෙන් ධාවනයේ යෙදීමට පැය දෙකක් ගත කරයි. අපේ පළවෙනි ප්‍රශ්නය අහනම් දුම්රියේ වේගය පැයට කිලෝමීටර කීයද කියලා. එහෙනම් මුලින්ම අපි බලමු මෙන්න මේකේ දීලා තියෙනවා අපට තොරතුරු දෙකක්. එකක් තමයි කිලෝමීටර 72ක් කාලය ගිහින් තියෙන පැය දෙකක්. අපි දන්න දෙයක් තමයි වේගය සමානයි. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක තමයි අපි වේගය සොයන සූත්‍රය. වේගය සමානයි දුර බෙදීම කාලය. මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අපට පුළුවන් මෙන්න මේකේ ගැටලුවට අපට යන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ දුම්රිය වේගය පැයට කිලෝමීටර වලින් කීයද කියලා. හරි. අපි ඔන්න පළවෙනි ප්‍රශ්නයට යමු. මුලින්ම ගැටලුවේ දීලා තියෙනවා පැය දෙකකදී ගමන් කළ දුර. පැය දෙකකදී ගමන් කළ දුර. එහෙනම් අපට ගැටලුවේම දීලා තියෙනවා මේ දුම්රිය පැය දෙකකදී කිලෝමීටර 72ක් ගිහින් තියෙනවා. කිලෝමීටර 72ක් ගිහින් තියෙනවා. එහෙනම් අපට පැය එකකදී ගමන් කළ දුර හොයන්න. එහෙනම් පැය එකකදී ගමන් කළ දුර. එහෙනම් අපි මොකද කරන්නේ? පැය දෙකකදී ගමන් කළ දුර 72යි නම් පැය එකකදී ගමන් කළ දුර හොයන්න මේ 72 අපි කිලෝමීටර 72 බෙදනවා දෙකෙන්. එතකොට අපට එනවා කිලෝමීටර 36යි කිලෝමීටර පැයක් නිසා පුතේ අපි දන්නවා උඩට එම නිසා වේගය සමානයි පැයට කිලෝමීටර 36යි කියලා අපට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා මෙන්න මෙහෙම. තප්පරයට මීටර කීයද කියලා අහනවා. එහෙනම් මෙන්න වේගය තප්පරයට මීටර කීයද කියලා අහනවා. අපි යන දෙවෙනි ප්‍රශ්නට පිළිතුරු සපයමු. පැය එකකදී ගමන් කළ දුර. පැය එකකදී ගමන් කළ දුර. එහෙනම් අපි දන්නා පැය එකකදී ගමන් කළ දුර කිලෝමීටර 36යි කියලා. ඔන්න පැය එකකදී ගමන් කළ දුර කිලෝමීටර 36යි. ඒ වගේම අපිට තව මතක තියාගත යුතු එකක් තමයි පැය එකක් කියන්නේ තප්පර කීයද? තත්පර 3600යි. පැය එකක් කියන්නේ තප්පර 3600. ඒ වගේම කිලෝමීටර එකක් කියන්නේ මීටර කීයද? 1000යි කියලා අපිට ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපිට තියෙන කාලය සහ දුර අතර සම්බන්ධතාවය. එහෙනම් පැය එකක් කියන්නේ තප්පර 3600යි. ඒ වගේම කිලෝමීටර එකක් කියන්නේ මීටර් 1000යි. එහෙනම් මෙන්න මේ අණු අපට මෙන්න මේ ගැටලුව විසඳන්න පුළුවන්. එහෙනම් මුලින්ම තියෙනවා අපි බලමු පැය එකයිනේ. එහෙනම් තප්පර වලට යන්න. තත්පර 3600යි. දැන් ඔන්න මම මේ පැය එක වෙනුවට තමයි මෙන්න මේ පැය එක වෙනුවට තමයි 3600 දෙන 3600 දී ගමන් කළ දුර සමානයි 36යි. මම මේ මීටර කරන්න මම මේ 36 ගුණ කරනවා 1000න්. එතකොට එනවා මීටර් වලට පරිවර්තනය වෙනවා. එහෙනම් අපේ ගාන අහන්නේ තත්පරයට මීටර කීයද කියලා. එහෙනම් අපි තත්පර 3600ටනේ. එහෙනම් අපි තත්පර එකකදී ගමන් කළ දුර හොයන්න. එහෙනම් තත්පර එකකදී ගමන් කළ දුර. එහෙනම් මොකද කරන්න ඕටනේ? අපිට මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මේක බෙදන්න ඕනේ 3600. එතකොට එනවා තත්පර එකකදී. එහෙනම් මෙන්න මේක හරියට විසඳුවොත් මෙන්න මේක අපි හරියට විසඳුවොත් ඔන්න බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඒ වගේම
මෙන්න මේ 36යි මෙන්න මේ 36 අපිට කපන්න පුළුවන් 36ට 36 එකයි මේකට 36ට 36 එකයි. එහෙනම් අපිට එතන එක්වරක් 10 කියන්නේ ඔන්න 10යි මීටර. මෙන්න මේ තත්පරය උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? S ඍණ 1 බවට පත් වෙනවා. S ඍණ 1. එහෙනම් අපි මෙන්න මේක කියනවා තත්පරයට මීටර කියලා. එහෙනම් වේගය සමානයි. වේගය සමානයි අපට ගන්න පුළුවන් තත්පරයට මීටර 10ක වේගයෙන් තමයි මෙන්න මේක ගමන් කරන්නේ. එහෙනම් මීටර කීයද කියන තත්පරයට මීටර 10ක වේගයක් තමයි යන්නේ. හොඳයි. එහෙනම් අපට පුළුවන් මෙන්න මේ විදිහට වේගය සමානයි දුර බෙදීම කාලය. ඒ වගේම කිලෝමීටර එකක් සමානයි මීටර් 1000යි. ඔන්න අපේ එක සම්බන්ධතාවයක්. ඒ වගේම පැය එකක් කියන්නේ තත්පර 3600යි. එහෙනම් පැය එකක් කියන්නේ තත්පර 3600. ඔන්න ඔය අතර සම්බන්ධතාවයක් අනුව තමයි අපි මෙන්න මේ ගාන හැදුවේ. එතකොට අපිට සාමාන්‍යයෙන් පැය අපි හඳුන්වනවා සිම්පල් h අකුරෙන්, තත්පර එක සිම්පල් s අකුරෙන් අපි ගණනය කරනවා. එහෙනම් ඔන්න ඔය කියන සංකල්ප ටික භාවිතා කරලා තමයි අපි මෙන්න මේ ගාන හැදුවේ. එහෙනම් මෙන්න මේ වේගය සමාන දුර බෙදීම කාලය සහ මෙන්න මේ ඒකක අතර සම්බන්ධතාවය දැනගෙන හිටියනම් මෙන්න මේ ගාන අපිට පහසුවෙන් හදාගන්න පුළුවන්.